පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. වෙද මාමා මාමා ඉන්නවද ගෙදර? අන්න ඉස්කෝලේ නැන්ද ඇවිල්ලා. ලියුමකුත් අරගෙන එන්නේ. ඔව් මට පේනවා. ඕ මේ බණ්ඩියා මේ තවුසද ටිකක් හොයාගෙන එන්න මම බණ්ඩියා පිටත් කෙරුවා. මිනිහා නෑ. ඒ කොනාමෙල්. තාමත් අර බෙහෙත්තුරු දිගා වෙලා පොතක් කියවන. පොත් කියවන්නේ නැතුව ඉන්නම බෑ යාට. ඔය කියවන පිස්සු කවදා ඇරෙයිද මන් දන්නේ. පොත්පත් කියවන එක බොහොම හොඳ වැදගත් මානසික ව්‍යායාමයක්. නේද ඉස්කෝලේ නෝනි? වාඩි වෙන්නකෝ. මේ ඔහම ටිකක් ඉන්න. මං අර බණ්ඩියා හොයාගෙන එන්නකම්. හොඳයි මාමා. වෙද මාමා කීවේ පොතපත කියවන එක ගැනනේ. කියවන්නේ මොන පොතපතද කියන එක තමයි වෙද මාමා ප්‍රශ්නේ. කොහොමද ඉස්කෝලේ නැන්නේ? කොහොමද මුවන් පැලසේ අපේ මැදි විදුහලේ තොරතුරු? ඒව ගැන අහන්න කලින් නාමල්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා දැනගෙන ඉන්න කියලා තමයි අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා මට කිව්වේ. ඒකින්ද මං තකහණියක් මෙහාට දාන්නේ. මේ වෙද 100ටයි බිසෝටයි ඉස්කෝලේ නැන්දටයි පින් සිද්ධ වෙන්න දැන් මට 90% තරම් සනීපයි. මම නම් හිතුවේ නෑ මට ආයෙත් කවදාවත් නැගිටින්න, ඇවිදින්න, කල්පනා කරන්න පුළුවන් මේ කියලා. මාව නොමරා මරපු මේ හතුරු තාමත් විශ්වාස කරනවා ඇති. අර රත්තරන් ඇප්පිලිමේ මං එළියට අරගෙන කෑලි කපලා තවලන් කරත්තවල පටවාගෙන දුම්බරට අරන් ගියයි කියලා. මට තාමත් සැකයි උන් ගැන ඉස්කෝලේ නැන්දේ. ඒ කියන්නේ තාමත් ඒ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. මෙයා පංගුවක් දාරයට මිනි මරනෝ කියාගෙන කෑ ගහනවා. හීනෙක් බය වෙලාද මන් දන්නේ. ඉතින් අපේ වෙදසිය අවදි වෙලා මෙයාගේ කාමරයට ගිහින් නෑ මුල් දවස්වල මං එහෙම කෑ ගහන්න ඇති. නමුත් දැන් මට හොඳට නිින්ද යනවා. මෙන්න මේ අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා මේ ලියමන නාමෙල්ට දෙන්න කිව්වා. ඒක බලන්නකෝ. අනේ මොනවද ලියුමේ ලියලා තියෙන්නේ නැන්ද? මෙයාට ඈත පළාතක ගුරුපත් වීමක් කරන් දීලාද? එතකොට මට මොකද වෙන්නේ? අනේ පොඩ්ඩක් ඉන්ටර්වියුසෝ නාමෙල් ලියුම ගලවලා බලනකම්. මේ සල්ලි කොල ගොඩකුත් ඒවලා මට මේ බලමු කියවලා. මෙහි මහා දිසාපතිතුමාගේ සහයෝගයෙන් නාමෙල්ට හොඳ රැකියාවක් සොයා දෙන්න මං උත්සාහ කරනවා. ඉක්මනට සනීප වෙන්න ප්‍රතිකාර ලබා ගන්න. මේ සමග එවා ඇති මුදල ප්‍රයෝජනයට ගන්න. මේ ගුරුතුමා. බලන්නකෝ අපේ ලොකු මහත්තයා නාමෙල්ට කොච්චර ආදරේද කියලා. මොකද මේ කඳුළු පිහින්නේ? නෑ මේ මගේ ඇස් එහෙම තමයි. හිතට සතුටක් වගේම කනගාටුවක් දැනුණත් ඇස් දෙකට කඳුළු පිරෙනවා. ඔහොම ඉන්ටර්නෙට් මං එනකන්. හරි. එතකොට බිසවයි කඳුළු පිහින්නේ. මෙයාට හොඳ රස්සාවක් කරන් දුන්නොත් යයියන්ට මේ පළාත අත්හැරලා. එතකොට මට මොකද වෙන්නේ? මාවර නන්න අඳුන මිනිහට බලෙන් බන්දලා දීලා අප්පච්චි පුහුණම්බුව රැක ගන්න බලයි. අනේ ඒක නම් වළක්වන්න මට බෑ පිස. මම බිසෝගේයි නාමෙල්ගේයි සම්බන්ධය ගැන බිසෝගේ අම්මට ලොකුමැණිකේට අනන්තවත් කියවා. ආරච්චිලට ඒ විදිය කියන්ට ගිහින් මම බැනනුත් ඇහුවේ. ලොකුමැණිකේ ආරච්චිලට විරුද්ධව එක වචනයක් කියන්න බයයිනේ. ඉතින් අපි මොකද්ද කරන්නේ? නාමෙල් මේ මුවන් පැලස්සේ ඉස්කෝලේටයි පළාතටයි කරපු සේවාව කොච්චරද? ඒත් ඉතින් අන්තිමට මොකද වුනේ?
මගේ අප්පච්චිගේ බූදලේ නැති වෙන තරමට පහලට වැටිලා බංකොලොත් එන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට තමයි නාමෙල් ඇවිත් එසේරම දියුණු කරලා ඔය දෙන්න අවුරුදු ගානක් තිස්සේ ආදරෙන් ඉන්න වගේ ආරච්චිලා දන්නවනේ. අහුනේ නැද්ද කවදාවත් ඔය හොර රහසේ පෙම්බැඳගෙන ඉන්න හැටි? මොකද නැත්තේ? කීප සැරයක්ම අහුණා. එහෙනම් ඇයි ඉතින් නාමෙල් වස් කෙරුවේ නැත්තේ? අස්කරන්ටම ගියා. නැන්දට මතකද? නාමෙල් මේ පැලැස්ස දියුණු කරන්ට ග්‍රාම සංවර්ධන සමාගමක් පිහිටුවන්ට ගිහින් වෙච්ච වැඩේ. දන්නවනේ ඒ ගැන? ඔව්. ඒ සිද්ධිය අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා අපිට කිව්වා. ඒ මුල් රැස්වීම දවසේ නාමෙල්ට ගහලා කකුලක් කඩලා දාලා මේ සිහි නැතුව වැටිලා ඉන්නකොට මැරිලා කියලා හිතාගෙන රෑ මැද්දගෙන ගිහින් කැලේ මැද්දට දැම්මලු. මේ කොටින්ට වලස්සුන්ට කුදුරු වෙන්න කියලා. මං අහන්නේ ඇයි මේ මිනිස්සුගේ ග්‍රාම සංවර්ධනයට විරුද්ධ වුනේ? මුදියා මාමා බය වුණා මුවන් පැලැස්සට ග්‍රාම සංවර්ධනය මගින් සමුපකාර වෙළඳ සැල් පිහිටුවයි කියලා. මුදියා මාමා හොඳටම බය වුණේ කඩසාප්පු වෙහි කියලා. හරි. එතකොට ඇයි බිසෝගේ අප්පච්චි ග්‍රාම සංවර්ධනයට විරුද්ධ වුනේ? ඇයි ඉතින් මුලෑදෑනියා සතුටු වෙන්න එපා ද අපරාධෙම අඩු වෙයි කියලා. මුදියා මාමා අප්පච්චිට කිව්වා ග්‍රාම සංවර්ධනේ පටන් ගත්තම ආරච්චිලකමටත් කටු ගහයි කියලා. අප්පච්චි ඉතින් කීයට ගියත් ඒ ආරච්චිල පට්ටම බේරගෙන ගමේ ලොකු මුලාදෑනියා කියන තමුන්ගේ තත්ත්වය තියාගන්න මුදියා මාමට එකතු වුණා. ඒ සේරම අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා දන්නවද? හැබැයි ඉතින් එදා ඒ රැස්වීම කඩාකප්පල් කරන්නට ඇවිත් සෙනගට ගුටි පැට දීලා අතපය කඩාපු සේරෝටම විරුද්ධව මේ නඩුවක් දාන්න ගියාලුනේ. ඔව්. ඒ ග්‍රාම සංවර්ධනේ පටන් ගන්නට කියලා නාමෙල් ඉස්සරහට දැම්මේ කවුද දන්නවද? අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඉන්නවනේ. උන් නැහැ කරන්ට ගියේ මේ නොදියුණු මුවන් පැලස දියුණු කරන්ට නේද? ඉතින් එදා රෑ ඒ සෙනගට ගහලා බැනලා එතනින් ගියාම නාමෙල්ගේ කකුලකුත් කඩලා වනමුරුගුන්ට පණ පිටින් කන්ට මහ කැලේ මැදට විසි කරපු මුදියන්සයා කොහොමද බේරුනේ කියන්ටකො මට. එයාට හින්ටි ගැන අහන්න එපා නැන්දි. නෑ පිසෝ. මට තාමත් පුදුමයි මේ නාමෙල් නොමැරි බේරුනේ කොහොමද කියලා. මේක දැනගන්න මට ඕනේ. මේ මුළු දිස්ත්‍රික්කේ සේරම හිතුවේ නාමෙල් මරලා එක්ක කොටි වලස්ස කෑවයි කියලායි. පංගුවක් කීවේ කැලේ හේන් වවන මිනිස්සු අවුලන ගිනි මැල වලට දාලා අලු කරන්ට ඇති කියලායි. ඒ සේරම කරවාපු හතුර තාමත් බිසෝ වඩන්ට වැළපෙන්න ඇති දවස් ගානක්ම. නැන්දට මං ඇත්තම කියන්න. අපේ නෑමුල් ආදරේ ඉහළටම නැගීගෙන ආපු කාලේ ඒ භයානක සිද්ධිය. හරි. දැන් ඉතින් අඬනවා නම් අපි මේ මාතෘකාව වෙන අතකට හරවමු. වෙත මාමා උන් හිටි ගමන් පාරට ගියේ මොකද? හදිසිලි දෙක්වත් ගේනවද? මම මේ බොම මාන්සි වෙලා අපේ නාමෙල් ඉලන්දාරියට ලොකු බේතක් හදනවා. ඒ බේතට ඕන කරන බේත ඖෂධ ಜಾති කීපයක් හොයාගෙන ඉන්න කියලා අර බණ්ඩියා ඉලන්දාරියා පිටත් කෙරුවා මාලිගා තැන්නේ කැලේ. හානේ. මාලිගා තැන්නේ බිම හැම තැනම වලවල් හරලයි කියලා කරත් හරමානිස් කීවා. අප්පච්චි අම්මයි දෙන්නම ගියාලු ඒ වලවල් බලන්ට. ඒ කැලේද අර රත්තරන් ඇත්රූපේ තියෙන නිදානේ තියෙනවා කියන්නේ. ඔය පිස්සු නිදන් කතාවල් හින්දා මගේ ඉඩමත් හැමතැනම හොටබරි හොට ඇන්නා වගේ බින්දලා විනාශ කරලා. ඔය මිත්‍යා විශ්වාසෙ හින්දා නේද වෙද මාමා නාමෙල්ව හොරෙන් පැහැරගෙන ගිහින් මරන්ට හැදුවේ. ඒ මරණීය පීඩාවලින් දැන් නාමෙල් ගොඩට ඇවිත් ඉන්නේ. නමුත් ඉතින් සම්පූර්ණ සුවය ලබා දෙන්න තමයි මම මේ බේත් හදන්නේ. ඉතින් අපිට බැරි දේව හොයලා දෙන්න. පොතේ පතේ පෑණි පැන්සලේ කඩදාසියේ සියුම් වැඩ කරන උදවිය දන්නවද? අර පැටලුනොත් ඇඟපත ඉරාගෙන යන. කටු තියෙන කැලේ හැංගිලා තියෙන වන ඖෂධ වර්ග හොයාගන්න. ආන්නේ හිඳයි කැලේට පුරුදු බණ්ඩියාව මං ඇරියේ ඒවා හොයාගෙන එන්න කියලා. හරි. කෝ දැන් මේ බණ්ඩිය?
බන්දියාව අත්අඩංගුවට ගත්තලු මේ වාසමේ ගම්මුලා දැලියා. අප්පච්චි බණ්ඩියව අල්ලගත්තලු. කවුද කිව්වේ? මං අර පාරේ ගේට්ටුව ළඟට වෙලා බන්දියා එන කලින් යකොට පාරේ යන මිනිස්සු කිව්වා බන්දියාව ආරච්චිලා හිර බාරෙට ගත්තයි කියලා. හාපොච්චි ඒයි අයිතිකාරයාගේ අවසර නැතුව ඒ ඉඩමට රිංගලා දේත් පැලැටි හොයන මුවාවෙන් නිකන් හාරන්ට ගියාය කියන චෝදනාව උඩ. බණ්ඩියා කීවද දන්නේ නැහැ. නාමයට ඒ බෙහෙත් හදන්නේ කියලා. නේද එදසී? ඒ විතරක් නම් කමක් නෑ බිසෝ. නමුත් බන්දියා වගේ මිනිසෙකුට තර්ජනය කෙරුවම උඟා ක්‍රාචෙලි වෙන්න ඇති. ඒ කියන්නේ බෙදමාමා මේ නාමල් මේ ගෙදර නැවතිලා ඉන්නවා කියලා කියන්නත් ඇතිද? ඔව් ඉස්කෝලේ නෝනි. දැන් මා බොරුකාරයෙක් වෙලා ඉවරයි. අනේ ආරච්චිල නමව වරද්දලා තේරුම් ගත්තට කමක් නෑ. නමුත් ඉතින් ඒ කොහොමද තේරුම් ගත්තේ? ඉතින් දැන් මාස ගණනාවක් මම මේ ළමයි දෙන්නට නවාතැන් දීලා නතර කරගෙන නාමෙල්ට ප්‍රතිකාර කෙරුවා. ආරච්චිලට ඒ ගැන එක වචනයක්වත් නොකිය. හැබැයි මිනිහා මාව සැක කෙරුවා කීප සැරේ. මේක වැඩේ ආරච්චිලගේ ලොකු යාළුවා. දන්න තාලේ මේ ගෙදර ඇතුලේ ඉන්නේ කවුද කියලා හොයා බැලුවා. අංජනන් එළියෙන් හනුමා මේගේ ඕදිසි කරලා කිව්වලු. වටින්නේ නෑ නේද එහෙම හොයලා බලන්න. වටිනා දෙයක්ද එතකොට නාමෙල්ව හොරෙන් අරන් ගිහින් නොමලා මැරුවේ ඈ? ඉතින් ආරච්චිලගේ ඒ ගජ මිත්‍රයාට බැරි වුණා. මගෙන් ඇත්ත නැත්ත දැනගන්න. මේ ගියසුමානේ අර බහුබූතයෙක් ඇවිත් කිව්වා මේ ඉඩමේ ගේ ඇතුලේ හැමතැනම හුනියන් වල දාලා තියෙනවයි කියලා. ඒ තන්ට ඇති මා තොල මොට්ටලෙක් වගේ බය වෙලා ඒ හුනියම කපන්න උන්නේලාව ගේ ඇතුලට ගනිවි කියලා. ඔන්නේ එනවා. බුද්ධියන්සේ එනවා. නෑ. මේ නාමෙල් එනවා මේ පැත්තේ. වෙදමාමා ටිකක් ගැසුණා බුදියන්ස් එනවා කියලා. නේද වෙදමාමා? හැබැයි සිගේ ගැසුනේ බය නෙවෙයි. අහිතකර සතෙක් ගෙට එනකොට දැනෙන අප්‍රසන්නතාවය. සමාවෙන්න කතාවට බාධා කෙරුවා. නෑ. කිසිම සමාවක් නෑ. ඒ උනත් ආමෙල්ගේ බිසෝගේ සැඟවි සිටීම ගැන මේ මුවන් පැලස්සේ මහතුරු දෙන්නේ මාව සැක කරන එක ගැනයි අපි මේ කතා වුනේ නාමෙල්. අනේ ඇත්තමයි වෙදමාමට අනේක වාරයක් ස්තුතියි කියලා කියන්න කිව්වා ලොකු ඉස්කෝලේ මහත්තයා මේ කරන සේවෙට. ඉස්කෝලේ උන්නේ උගත් වැදගත් පැසුණු හිසෙන් බුහුමන් ලබන කෙනෙක්. ඒ කියන්නේ කොණ්ඩේ පැහුනම ගරු බුහුමන් කරන්න ඕනි කියන එකද සී? නෑ බිසු. පැසුණු හිසෙන් බුහුමන් ලබව් කීවේ ඉසකේ පැහිච්ච අයට ගරු බුහුමන් කරන්න කියනවා නෙවෙයි. එහෙම නේද වෙද්දී? නෑනේ. එහෙම නම් ඉතින් අර වත්තේ කාණු කපන මේ ආරුමුගන්ගේ ඉසකේ පුළුන් වගේ සුදු වෙලා තියෙන්නේ. මේකනේ වෙදමාමා පැසුණු හිස කියන්නේ බුද්ධියේ මුහුකුරා ගිය විවිධ ශිල්ප ශාස්ත්‍ර වලින් අගතැම් පැමිණි බුද්ධිබතුන්ටනේ. එහෙම නේද වෙදමාමා? කවුද ආවේ? බණ්ඩියාද නැත්නම් මුදියාද? ඔහම ඉන්නවද මම බලාගෙන එනකල්? ඒ මාතේ බණ්ඩියාව දැක්කද? බණ්ඩියා? මේ ඒක නෙවෙයි. ලොකු මාත්‍යා මොනවද ලියුමේ ලියලා තියෙන්නේ? පුළුවන් තරම් ඉක්මනට මුවන් පැලැස්සෙන් පිටවෙලා යන්න කියලා ලියලා තියෙන්නේ. බොරු. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා එහෙමත් ලියයිද? එච්චරද ලියලා තියෙන්නේ? නෑ. තව අර දිගාමනුල්ලේ මනමාලයයි මුදියන්සිගේ පුත්‍ර මනමාලයයි දෙන්නේ බිසෝව කරකාර බැඳගන්න බලා ඉඳිද්දි
නාමෙල්ට මොකද වෙන්නේ කියලාත් අහනවා. බොරුනේ නාමෙල් ඔය කියන්නේ. එක්කෙනෙකුගේ ඇස්වලට කඳුළු පිරෙනවා වගේ නම් මට පේනවා. මෙයා හැමදාම මගේ ඇස් වලට කඳුළු පිරෙන කතාමයි කියන්නේ නැන්ද? සතුටු කඳුළුද වේදනා කඳුළුද? වේදනාව දෙන කඳුළු තමයි මට නම් හැමදාම ගලන්නේ. ඉතින් බිසෝ සතුටු කඳුළු පිරෙන්න තමයි අපේ ලොකු මහත්තයා නාමෙල්ට වෙන රස්සාවක් හොයලා දෙන්න යන්නේ. එතකොට ඔය දෙන්නට හැමදාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් නේද නාමෙල්? හරි. නාමෙල් කැමතිද බිසෝවත් අරන් ඈතකට යන්න? එකවරට 10 වාරයක් කැමති නැන්දේ. ඒත් බිසෝ කැමති නෑ අම්මයි අප්පච්චි දාලා පිට වෙලා යන්න. ඔන්න ඔතන තමයි තියෙන තහංචි බාධකය. බිසෝ නාමෙල්ට වෙන පළාතක හොඳ රස්සාවක් ලැබුණොත් එහෙම බිසෝ කැමති නැද්ද මේ මුවන් පැලස අතහැරලා යන්න? මුවන් පැලස අතහැරලාම යන්න නෙවෙයි අමාරු නැන්දේ. මයි අම්මයි අප්පච්චි. අප්පච්චිගේ ඈතින් මස්සිනා මුදියන්සේ තමයි අපේ ආලවන්ත සම්බන්ධේ කඩාකප්පල් කරන්නේ නැන්දි. තේරුණාද? එතකොට බිසෝගේ අම්මා උන් දැන් ගෙදර එක්කෙනාට පණ බයෙන් ජීවත් වෙන්නේ. නැත්තම් ඒ අම්මා අපි දෙන්නගේ සම්බන්ධයට කැමතියි කියලා මට හිතෙන්නේ. අනේ සම්පූර්ණ ඇත්ත නාමෙල්. බිසෝගේ අම්මා බයයි ආරච්චිලට විරුද්ධව වචනයක්වත් කියන්න. හැබැයි මේ ප්‍රශ්නේදී අනිත් පැත්තේ ඉන්නේ. මුදියන්සේ මහ මුදලාලි. නමෙන් විතරක් මහ මුදලාලි. එයාගේ පුතා සිරිමල් නමෙන් විතරක් කෝටිපතියෙක්ලු. හැබැයි ඉන්නේ අතනට මෙතනට ණය වෙවි. තේරුණාද? ඔයා කොහොමද ඒව දන්නේ? ඔයා හොයලා බලවද සිරිමල්ගේ බිස්නස් ගැන? බිසෝ නාමෙල් වෙද මාමයිනා. බන්දියා හිරමුසු මුල් හාරන්ද මගේම ඉඩමේ ඉඳද්දී මේ බිසෝගේ අප්පච්චි මිනිහා හිරබාරට ගත්තා කියලා මේ මාටින් කරත්තකාරයා කිව්වා. හානේ බණ්ඩිය දැන් කියලා ඇති නාමෙලුයිමයි මේ වෙද ගෙදර කාමරයක එකට ඉන්නවයි කියලා. ඊටත් වඩා දේවල් ගැන හරවුසල මේ රාජකාරි පොත හෙලියා ගන්නත් ඇති බාගද. දැන් අප්පච්චි කොයි වෙලාවක හරි මෙහාට එයි. අපි හොරමර අල්ලන්න. අපි තින් හොරමර වැඩ කෙරුවේ නෑ නව බිසෝ. ඒකනේ. කරපු එකම දේ මේ දෙන්නව මේ ගෙදර නතර කරගෙන හිටියේ ඒක විතරනේ. බිසෝ මෙහෙ නැවතිලා හිටියේ අසනීපයකට ප්‍රතිකාර කරගන්න. ඒක ඇත්ත. එතකොට මේ මැරිච්ච නාමෙල් කියන එක හංගගෙන හිටියේ ඇයි කියලා ලොකු තර්ජනයක් කරයි. ඒ තර්ජන ගර්ජන වලට මාති ගැස්සෙන්නේ නෑ නාමෙල්. ආරච්චිලට කේන්තියෙන්නේ අර දිගා මඩුල්ල ඉලන්දාරියා බිසෝව බලන්න මේ මුවන් පැලසට ආවමයි. මෙහෙමයි. ඊට කලින් ඉස්කෝලේ ලොකු මහත්තයා හොඳ රස්සාවක් හොයා දුන්නොත් ඔය දෙන්නම යන්න. එතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බිසෝට අම්මව දාලා යන්න බැරි කමනේ. මට නම් හිතෙන්නේ එහෙමයි. අම්මා නිතරම ලෙඩ වෙනව නැන්දි. හරි ඉතින් එහෙනම් අම්මවත් එක්කන් යන්නකෝ. ඒ අදහස නම් හොඳයි. හැබැයි එදාට තමයි ආරච්චිල ලොකුම කස්තිරමයි ලොකුම අඩව්වයි නටලා මේ පැලස දෙවනත් කරන්නේ. මේක එහෙම ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි නෝනි. එහෙමද මාමා? මාමටවත් බැරි නම් මේකට හොඳ උපදේශයක් දෙන්න වෙන කවුද මෙහෙ ඉන්නේ එකට? මේ බිසෝගේ නාමෙල්ගේ සම්බන්ධෙට දැන් කොච්චර කල්ද ළමයිනේ ඈ? අවුරුදු 16ක්. ඒ අවුරුදු 16ෙම ඉඳ හිටලා මාත් මේ දෙන්නගේ සම්බන්ධය ගැන ආරච්චිලටයි ලොකුටයි ඉඟි බයෙන් කිව්වා. ලොකු නම් මඩේ හිටවපු ඉන්නක් වාගේ එක වෙලාවකට මෙහාට අනිත් වෙලාවට ආරච්චිලගේ පැත්තට දැම්මා. ඒක ආරච්චිල නේද? නනමන්තිච බිද්දති. ඒ කියන්නේ නැමුනේම නැද්ද? මොන වේලිච්ච දරලියක් නමන්න පුළුවන්ද? ඈ
සමහර උදවිය වේලිච්ච දරලී වගේ නමන්ට බෑ. බලෙන් නමන්ට ගියොත් මොකද වෙන්නේ? ඇයි ඉස්කෝලේ නෝනේ? බින්දෙනවා. එහෙම නැත්නම් ඉතින් කැඩෙනවනේ මාමා. ඒ කියන්නේ අපච්චිට අර heart attack එක හැදිලා මැරෙයිද මං හින්දා? ඔන්න එක හේතුවක්. අනික් හේතුව මෙයාගේ අම්මා. ඒ අම්මා අපට බොහෝම කරුණාවයි. නමුත් ආවාහ විවාහ ප්‍රශ්න ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. අපච්චි ඒ මං කොච්චර කාලයක් උත්සාහ කෙරුවද අඩුතරමින් අම්මගෙන්වත් කැමැත්ත අහගන්න. එක වෙලාවකට කැමැති වගේ පෙන්නනවා. ඒත් එක්කම ආරච්චිල මතක් වුණාම අනිත් පැත්ත ගහනවා. ඒකනේ බැරි. ඒක අතකට බිසෝගේ අම්මා නම්ම ගන්න බැරි නෑ. අර ඈතින් පේන විශාල ලකේ ගල් පර්වතේ මහානුභාව සම්පන්න දෙවියෙක් වැඩ වාසය කරනවා කියලා විශ්වාස කරන ලොකුව බාගදා මේ පැත්තට නැමේ. නෑ මං අහන්නේ මේ. එතකොට ආරච්චිලව නම්ම ගන්න ක්‍රමයක් නැද්ද? පංගුවක් උදවිය කොච්චර හොඳ කළා. ඒ හොඳ වැඩ, දියුණු වැඩ, සාරවත් වැඩ, යහපත් වැඩ කරන කෙනෙකුගේ පැත්තට නම්මන්න බෑ. බලෙන් නමන්ට ගියොත් මොකද වෙන්නේ නාමල්? කැඩිලා බිඳිලා සුන් වෙලා ගියත් කොහොමටවත් නමන්න බෑ. එපා ගැන කියන්න. නෑ කියන්නකෝ. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයක් බලන් ඉන්නවා මේ දෙන්නගේ ඉරණම විසඳනවද නැද්ද කියලා. නාමල් ගැන කියනකොට ආරච්චිලේ ප්‍රශ්නේ මගහරින්න වෙන මොනවා හරි ගෙනාව. අන්තිමේ මට ටිකක් තරහ ඇවිත් මං කෙලින්ම ඇහුවා. නාමල් බොම හොඳ ඉලන්දාරියෙක් නිසා. නාමල්ගේ බිසෝගේ අතරේ ආලවන්තකමක් තියෙන නිසා. නාමල් හොඳ බෑන කෙනෙක් කරගන්න පුළුවන් නේද කියලා. එහෙම කීවා විතරයි අපේ ආරච්චිලට යස්සාවේස වෙලා මට කෑ ගැහුවනේ. පිහිය රත්තරන් කියලා ඒකෙන් ඇන ගන්නද කියන්නේ කියලා. නිදායින් පස්සේ ආරච්චිල මට කැමති නෑ. පිහිය රත්තරන් කියලා ඇන ගන්නමයි කිව්වේ. මේ නාමල් කොච්චර හොඳ වුණත් පවුලට ඇඳ ගන්න කැමති නැtei කියන එක නේ කිව්වේ. එතකොට අර දිගා මඩුල්ලේ නන්නාඳුරන මිනිහෙක් ඇඳ ගන්නට යන්නේ කැමැත්තෙන්ද? නාමල් කොහේද යන්නේ? නාමල් මාව ඇඳ ගන්නට කැමති පවුලක් හොයන්ට යනවා සීයේ. මං යනවා. එහෙම යන්න මං ඉඩ දෙන්නේ නෑ. මාත් එනවා යන දිහාටම. යම් මාත් එනවා. ඉවසන්ත ළමයිනේ ඉවසන්ත. ඉක්මන් වෙන්න එපා. ඔව්. ඉක්මන් කොටයි. මෙන්න මෙහාට ආවනම් දෙන්නම. මෙහාට. ආලෝ.